පෝෂණයේදී කතා කරන්නේ ප්‍රධාන අංග 4ක් ගැන. පළවෙනි අංගය තමයි ආහාර කොහොමද අපි දක්ෂතාවය වැඩි කරගන්න පාවිච්චි කරන්න කියන එක. දෙවෙනි අංගය තමයි සජලනය හයිඩ්‍රේෂන් කොහොමද මැනේජ් කරන්නේ. කොහොමද පර්ෆෝමන්ස් තියාගන්න හයිඩ්‍රේෂන් මැනේජ් කරන්න කියන එක. සජලනය කියලා කියන්නේ අපි සාමාන්‍ය දන්න වචන තමයි විජලනය කියලා කියන්නේ. ඒක අනිත් පැත්ත. ඒක අනිත් පැත්ත. ඔව්. තුන්වෙනි අංගය තමයි දැන් ක්‍රීඩා වගේදී ගොඩක් වෙලාට ආහාර අතිරේක සප්ලිමන්ට් යූස් වෙනවා. ඒ සප්ලිමන්ට් කොහොමද සීලක් තෝරාගන්නේ? ඒක කොහොමද පර්ෆෝමන්ස් වැඩි වෙන්න යූස් කරන්න කියන එක තමයි තුන්වෙනි අංගය. හතරවෙනි අංගය තමයි අපේ ඇඟේ සංයුතිය කොහොමද අපේ එක එක ක්‍රීඩාවට සංයුතිය වෙනස් වෙන්න ඕන. ක්‍රිකට් වලට නම් ගොඩක් වෙලාට මාංශ පේශි ගොඩක් වැඩි වෙලා මස් ඇඟේ තියෙන මේද ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒ සංයුතිය කොහොමද හරියට ක්‍රීඩාවට ගැලපෙන්න හදාගන්න කියන ප්‍රධාන අංග හතර තමයි අපි ගොඩක් වෙලාට කතා කරන්නේ. ඔව්. පෝෂණය හැටියට. ස්කින් ෆෝල්ට් එක ගැන සෑහෙන කතා කරනවානේ නේ. දැන් ඔය ඕක මනිනවා ඊට පස්සේ ඒකත් එක්ක ඇඳෙන දුරදුවන්න තියෙනවා ඒකට ටයිමින් තියෙනවා ඒ නිසා ක්‍රීඩකයෙක් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් වෙනකොට මේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඔය ඒක තමයි සමහර ක්‍රීඩකයන්ගේ ශරීර ප්‍රමාණය හැඩය පොඩ්ඩක් වෙනස් වීගෙන එද්දී දැන් ප්‍රේක්ෂකයන් අතරම එකක් එනවා. මේ අනන් එකක් හරි ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ.